හරි. යමුන අපි ආම්ලිකතාවයේ දෙවෙනි වීඩියෝ එකට මම මේකේ නෝට් එක කම්ප්ලීට් කරලා තියෙන්නේ. හරිනේ. අපට අවශ්‍ය වෙන නෝට් එක මුල කරගන්න. හරිනේ. ආම්ලිකතාවයේ දෙවෙනි කොටස. ඒ කියන්නේ පීනෝල් වලින් තමයි බලමු ආම්ලිකතාව කතා කරන්නේ කොහොමද කියලා. හරිද? පළවෙනිටම ඔයාලා පීනෝල් ගැන කතා කරද්දී ඔයාලගේ නිව් සිලබස් එකට ඇඩ් වෙලා තියෙනවා ළමයි මේ. සාමාන්‍ය අර පැහැදිලි කිරීමක් අහන්නේ. ඕගනික් වල විස්තර කිරීමක් අහනවනේ. දැන් පහුගිය අවුරුදු වල ඕගනික් වල පැහැදිලි කිරීමක් තමයි අපි මෙන්න මේක පැහැදිලි කරන්න. හේතු දක්වන්න. නැත්නම් මේ ප්‍රකාශය ගැන ඒ කියන්නේ එක ප්‍රකාශයක් දීලා ප්‍රකාශය සත්‍යද අසත්‍ය කියලා පහදන්න දෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ගොඩාක් දුරට ෆීනෝල් වලින් ඒ ප්‍රශ්නේ එන සම්භාවිතාවය වැඩි. ෆීනෝල් වලත් මේ ආම්ලිකතාවයේ කොටසේ ওই ප්‍රශ්නේ එන සම්භාවිතාවයක් තියෙනවා. හරිද? එතකොට මේ අපි පළවෙනි කොටස තමයි අපි කියනවා මේ ෆීනෝල් ඇයි මද්දසාරවට වඩා ආම්ලික කියලා අහනවා. මද්දසාරවට වඩා ඇයි ෆීනෝල් ආම්ලික කියලා අහනවා. දැන් මම මේක රිවිෂන් ක්ලාස් එකේදී සහ මේ පේපර් ක්ලාස් එකේදීත් පළවෙනි දවස්වලදී මේ ප්‍රශ්න මම සාකච්ඡා කරා. හරිද? එතකොට මම මෙතනදී සාකච්ඡා කරන්නම් මෙතන සරලව හරිනේ. අපි කියන සාමාන්‍ය මද්දසාරට සාපේක්ෂව ෆීනෝල් වඩාත් ආම්ලික වේ. ඒකට හේතුව අපි මේ විදිහට මේ මුලින්ම මේ ප්‍රතික්‍රියා දෙක ප්‍රත්‍යවත ප්‍රතික්‍රියාවක් විදිහට කොහොමද දුර්වල අම්ම නිසා ප්‍රත්‍යවත ප්‍රතික්‍රියාවක් විදිහට ඉදිරිපත් කරන්න ඕනේ. මෙන්න මේකෙදි මම කිව්වා අර H+ නිදහස් වීමෙන් පසු සෑදෙන ඇනායනයේ ස්ථායීතාවය වැඩි නම් එයාගේ ආම්ලිකතාවය වැඩි කියලානේ. හරි. එතකොට මෙන්න මෙතනත් ඔය කතාවම තමයි. අපි කියනවා මේ ෆීනේට් අයනයේ ස්ථායීතාවය තියෙනවනේ. ඒ ස්ථායීතාවය ෆීනෝල් වලට වඩා වැඩි. අපි ඕක මේ මොනවද සම්ප්‍රයුක්ත ව්‍යුහ හැදලා ඔප්පු කරන්න පුළුවන්. හරිද? සම්ප්‍රයුක්ත හැදලා ඔප්පු කරන්න පුළුවන්. හරිද? මම මෙතන ඔප්පු කරන්න යන්නේ නැහැ. කිසිම මේකට අවශ්‍ය නම් මට කතා කරලා ඒ දේවල් අහගන්න. හරිනේ? ඒතකොට සම්ප්‍රයුක්තතාවයෙන් ඔප්පු කරන්නත් ඕනේ. පැහැදිලි කිරීමක් ආවොත් මම මෙතන මේ පොයින්ට් එක මෙහෙම දෙයක් තියෙනවා කියලා මතක් කරන්න විතරයි කරන්නේ. හරිද? ඒතකොට අපි කියනවා ෆීනෝල් වලට වඩා ෆීනේට් අයන ස්ථායීතාවය වැඩි. දැන් අපි හිතුවොත් ස්ථායීතාවය වැඩි ශක්තිය අඩුයි කියන වගේ දෙයක් නෙනේ. මම හිතන්නම් මෙයාගේ ශක්තිය නිකන් 200යි. මෙයාගේ ශක්තිය 120යි. දැන් කොච්චර ස්ථායිද? ෆීනෝල් වලට වඩා ෆීනේට් 80කින් ස්ථායිනේ. හරිද? ඒ වගේ තමයි මෙතනදී ඇල්කොහොල් වලට වඩා ඇල්කොක්සයිඩ් ඇනත් ස්ථායි. අපි හිතුව මෙයා 100ක් නම් මෙයා 150ක් නම් මෙයා නිකන් 120ක් විතර ස්ථායි. බොරු වගේක් කරන 110ක් කියලා ඒ වගේ ස්ථායි. ඒතකොට දැන් මේ දෙන අතර ස්ථායීතාවයේ වෙනස කීයද? 40යි. ඒතර ඕන කතාව. දැන් ඔයාලට පේනවා ෆීනෝල් වලට සාපේක්ෂව පීනේට් අයනයේ තියෙන ස්ථායීතාවය 80 කියන එක වැඩි ඇල්කොහොල් වලට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා. දැන් ඇල්කොහොල් වලට ඇල්කොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය 40කින්. ඒතර අපි කියනවා ෆීනෝල් වලට සාපේක්ෂව ෆීනේට් අයනයේ ස්ථායීතාවය ඇල්කොහොල් වලට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් ඇනායනයේ ස්ථායීතාවයට වඩා වැඩි. ඒතර අපිට කියන්න පුළුවන් සාධන ඇනායනයේ ස්ථායීතාවය වැඩි වෙනවා කියන්නේ මේ පළමු සමතුලිතය වඩාත් වම් පැත්ත දකුණු පැත්තට නැඹුරුයි. වඩාත් දකුණු පැත්තට නැඹුරුයි කියන්නේ H+ පිට කිරීමේ පහසුව වැඩි. ඒ නිසා අපි කියනවා ඇල්කොහොල් වලට වඩා ෆීනෝල් වල H+ නිදහස් කිරීමේ පහසුව හේවත් ආම්ලිකතාවය වැඩි කියලා. හරිම වැදගත් තැනක්. ඔක හොඳට බලා ගන්න. මම සාමාන්‍යයෙන් ටාගට් කරන තැනක්. හරිනේ? එතකොට මේක හරිම වැදගත්. හරිනේ? ඊට පස්සේ ෆීනෝල් හි බෙන්සීන් නාන අපි දැන් ෆීනෝල් වල අපි කතා කරමු ෆීනෝල් වල කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ කතාව. දැන් ඔයාලට මම මතකයි කිව්වා මේ OH බන්ධනේ මේ පැත්තේ වික්‍රියකාරක නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩයක් සෙට්ලා හිටියොත් ඒක ආම්ලිකතාවයට හොඳයි. ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩයක් සෙට්ලා හිටියොත් ඒක ආම්ලිකතාවයට හොඳ වෙන්නේ නැහැ. දැන් අපි ළමයි දන්නවා සක්‍රීය කාරක කියන්නේ කවුරු? සක්‍රීය කාරක කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ. වික්‍රිය කාරක කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩ. ඒතර අපිට කියන්න පුළුවන් සක්‍රීය කාරකවල ආම්ලිකතාවයට වඩා වික්‍රිය කාරකයක් සම්බන්ධ වෙලා තියෙද්දි ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි. මොකද වික්‍රිය කාරකය මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදලා මේ OH බන්ධනය ද්‍රව්‍යතාවය වැඩි කරනවා. ඒතර අපි කියනවා
අපි කියනවා ළමයි මොකද්ද මේ වික්‍රියකාරකයක් සම්බන්ධ අපි මෙහෙම ලියන්නම් මම සක්‍රියකාරකයක් සම්බන්ධ අවස්ථාවට වඩා ෆීනෝල් වල ආම්ලිකතාව වැඩි. ඒ කියන්නේ ෆීනෝල් නිකන් ඉන්නවා නම් ආම්ලිකතාව ඊට වඩා වැඩි. හරිද? හැබැයි ෆීනෝල් වලට වික්‍රියකාරකයක් සම්බන්ධ වුණාට පස්සේ ෆීනෝල් වල ආම්ලිකතාව වැඩි වෙනවා. තේරෙනවද? වික්‍රියකාරකයක් සම්බන්ධ වෙලා ඉද්දී ෆීනෝල් වල ආම්ලිකතාව වැඩි වෙනවා. තේරෙනවද? මොකද හේතුව මෙහෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන නිසා. තේරෙනවද? එහෙනම් සක්‍රියකාරකයක් බැඳලා තියෙනකොට ෆීනෝල් වල ආම්ලිකතාවය අඩු වෙනවා. වික්‍රියකාරකයක් සම්බන්ධ වෙලා තියෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා. අපි ගත්තොත් පොදු විචරණයක් ගත්තොත් හරි අපි හිතුව මෙන්න මේ වගේ අවස්ථාවක් මම එකක් අරන් කියන්න. හරි මේ තියෙන්නේ සක්‍රියකාරකයක්. හරිනේ සක්‍රියකාරකයක්. එතකොට මම මෙතන අඳින්නම්. මේ සක්‍රියකාරකයක් ෆීනෝල් වලට සක්‍රියකාරකයක් බැඳිලා. එතකොට මේ අවස්ථාවට වඩා ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි. මීටත් වඩා වික්‍රියකාරකයක් මම හොඳම තියෙන හොඳම වික්‍රියකාරක කවුරු? තියෙන හොඳම වික්‍රියකාරක NO2. වික්‍රියකාරක සම්බන්ධ නැහැ ඊටත් වඩා ආම්ලිකතාවය වැඩි. දැන් සක්‍රියකාරක ප්‍රමාණය වැඩි වෙනවනම් ආම්ලිකතාවය තවදුරටත් අඩු වෙනවා. දැන් අපි හිතුව CH3 එකයි දෙකක් සෙට්ලා ඉන්න ඔය විදිහට. ඒතර ආම්ලිකතාවය තවදුරටත් අඩු වෙනවා. වික්‍රියකාරක දෙකක් සෙට්ලා තියෙනවා නම් ආම්ලිකතාවය තවදුරටත් වැඩි වෙනවා. තේරෙනවද? ඒතර අපි කියනවා සක්‍රියකාරකයක් සම්බන්ධ වෙද්දී ෆීනෝල් වල ආම්ලිකතාවය අඩු වෙලා වික්‍රියකාරකයක් සම්බන්ධ වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා කියන. ඊට පස්සේ ඔය නයිට්‍රෝබෙන්සීන් ඔය NO2 කාණ්ඩයක් සම්බන්ධ බෙන්සීන්ගෙත් අපිට විචලන ගැන කතා කරන්න තියෙනවා. හරිද? අපි කියනවා ළමයි බෙන්සීන් වලයක තියෙන ක්‍රියාකාරීකම ස්ථානය තමයි පැරායි ස්ථානය. එතන තමයි ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩිම තැන. යම් කිසි දෙයකට බලපෑමක් කරනවා නම් හොඳට බලපෑම කරන්න පුළුවන් පැරායි ස්ථානෙ. තේරෙනවද? ඒතර අපි කියනවා දැන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කරන්නේ NO2. NO2 හොඳටම ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන්නේ පැරායි ස්ථානට සම්බන්ධ වෙලා ඉන්නේ. ඊට වඩා ඉලෙක්ට්‍රෝන ආකර්ෂණයක් කියලා චුට්ටක් අඩුයි ඕතු ස්ථානයකට සම්බන්ධ වෙලා ඉද්දි මේ වගේ. ඊටත් වඩා අඩුයි මෙටා ස්ථානයකට OH සම්බන්ධ වෙලා ඉද්දි. NO2 සම්බන්ධ වෙලා ඉද්දි. ඒතර අපි කියනවා නයිට්‍රෝබෙන්සීන්ගෙත් මොකද්ද? නයිට්‍රෝබෙන්සීන්ගෙත් මෙටා නයිට්‍රෝබෙන්සීන්ට වඩා ඕතු නයිට්‍රෝබෙන්සීන්ගේ වැඩි. ඕතු නයිට්‍රෝබෙන්සීන්ටත් වඩා පැරා නයිට්‍රෝබෙන්සීන්ගේ වැඩි. තේනවාද? ඔක හොඳට ඔලුවේ තියාගන්න ආම්ලිකතාවයේ නයිට්‍රෝබෙන්සීන්ගේ විචලනය වෙන ආකාරය. අපි ඊට පස්සේ යන ළමයි කාබොක්සිලික් අම්ල වල කොහොමද මේ කතාව කියලා. මේකෙදිත් පොඩි අහන ප්‍රශ්නයක් කියලා පොඩ ෆේමස් ප්‍රශ්නයක්. හරිද? මේ කාබොක්සිලික් අම්ල ඇයි ආම්ලික වෙන්නේ කියලා අහනවා. හරිද? ඒතොරත් අර වගේම තමයි. මේක ලොකුට පාඩම් කරන්න නෙවෙයි තියෙන්නේ. ඔයා මෙන්න මේ දෙන්නගේ සංප්‍රයුක්ත විඳලා ආම්ලිකතාව පැහැදිලි කරන්න ඕනේ. දැන් මම අරක කරපු නිසා මම මේක පැහැදිලි කර දෙන්නම් ඕන. මම කාබොක්සිලික් අම්ලයේ සංප්‍රයුක්ත විඳින්න. එතන මෙයාට සංප්‍රයුක්ත විහුවක් අදින්න පුළුවන් අපිට. මෙයාට සංප්‍රයුක්තයක් අදින්න පුළුවන් මේ විදිහට. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට එනවා, මෙයා මෙහි යනවා. එතන සංප්‍රයුක්තයක් ඇති වෙනවා. CH3CO-. මෙතන ඩබල් බොන්ඩ් O එකක් එනවා. H. මෙතන ප්ලස් එකක් එනවා. එහෙනම් කාබොක්සිලේට් ඇනයනය මේ තියෙන්නේ කාබොක්සිලේට් ඇනයනය. මේ කාබොක්සිලේට් ඇනයනය සංප්‍රයුක්ත වල මේ තියෙන්නේ යා. එයාට පුළුවන් සංප්‍රයුක්ත වේ දක්වන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතෙන්ට ආවල මේ මෙහා මෙහාට යවුවා. ඒතර නිර්මාණය වෙනවා. ඔය වගේ එකක්. හරිද? ඒතර ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? කවුද ස්ථායීතාව වැඩි? තමයි ඔයාලට පේනවා කාබොක්සිලික් අම්ලයේ ව්‍යුහ තුල මෙන්න මේ ව්‍යුහයේදී
මෙන්න මේ ඔක්සිජන්ට ධන ආරෝපණයක් ලැබිලා. අපේ ළමයි දන්නවා වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් පැවතීම අස්ථායි. ඒ කියන්නේ පළවෙනි සංප්‍රයුක්ත ව්‍යුහ සෙට් එකේ අස්ථායිතාවයක් තියෙනවා. හැබැයි දෙවන සංප්‍රයුක්ත ව්‍යුහ මේ සෙට් එක මේ දෙන ගත්තට පස්සේ ඒ දෙන්නගේ කිසිදු ප්‍රශ්නයක් නැහැ නේ. ඒ කියන්නේ කිසිදු අර ස්ථායිතාවය අඩු වෙන හේතුවක් තියෙනවද? නැහැ. ඔක්සිජන් මත ඍණ ආරෝපණය දෙනවා. අනිත් කෙනා ඩබල් බොන්ඩ් එකක් හදාගෙන ඉන්නවා. ඒතකොට අපිට කියන්න පුළුවන් මේ කට්ටියගේ සංප්‍රයුක්ත ව්‍යුහයට වඩා මේ දෙන්නගේ සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩක් ස්ථායි. ඒ කියන්නේ මේ කාබොක්සිලික් අම්ල වලට වඩා කාබොක්සිලේට් ඇනායනි ස්ථායිතාවය වැඩි. ඒතකොට මෙයාට වඩා මෙයාගේ ස්ථායිතාවය වැඩි කියන්නේ මේ සමතුලිතය මේ පැත්තට නැඹුරු වෙන තියෙන සම්භාවිතාවය වැඩි. අනේ නිසා අපි කියනවා ආම්ලිකතාවය වැඩිම සංයෝගය කවුරු? කාබොක්සිලේට්. හරිද? කාබොක්සිලික් අම්ලය. ඒ කියන්නේ සංයෝගයක් වශයෙන් හොඳේ. කාබොක්සිලික් අම්ලය. හරිද? අපි ලියමු මේ කතාව. හරිද? මේක වෙලා තියෙන්නේ ඊට ලැබෙන කාබොක්සිලේට් ඇනායනය සංප්‍රයුක්තාවමගින් ස්ථායි වෙනෝ අරයට වඩා නේ. ඒක අපි කියන්න පුළුවන්. ඊට ලැබෙන සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් කාබොක්සිලික් ව්‍යුහය තුල ඔක්සිජන් මත ධන ආරෝපණයක් පවතී. ඔක්සිජන් මත ධන ආරෝපණයක් පවතී. ඒ අස්ථායි වීමට හේතුවකි. නමුත් කාබොක්සිලේට් ඇනායනය තුල ඇනායනයේ සංප්‍රයුක්ත ව්‍යුහ තුල එවැනි අස්ථායිතාවයක් නැත. එම නිසා ඉහත සමතුලිතය දකුණට නැඹුරු වේ. දකුණට නැඹුරු වේ. ඒ කියන්නේ H+ නිදහස් කිරීමේ හැකියාව වැඩි වෙනවා කියන එක. මේ ආව නිදහස් කරන හැකියාව වැඩි වෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ අපි කියනවා R කාණ්ඩයේ දිග වෙනකොට ආම්ලතාව අඩු වෙනවා. ඇල්කොහොල් වල වගේ. කාගෙත් එහෙමයි. R කාණ්ඩයේ දිග වෙනකොට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වැඩි වෙනවනේ. ඒතර ආම්ලතාව අඩු වෙනවනේ. ඒතර අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ආම්ලිකම ඇල්කොහොල් කාබොක්සිලික් අම්ලය තමයි පොඩිම එක්කෙනා. හරිනේ? ඒ තමයි ෆෝමික් අම්ලය. තේරෙනවද? ඊට පස්සේ මීට වඩා ආම්ලිකතාවය අඩුයි R කාණ්ඩය චුට්ටක් වැඩි වෙනකොට. මීටත් වඩා ආම්ලිකතාවය අඩු වෙනවා R කාණ්ඩයේ තව දුරටත් දික් වෙද්දී. ඔය විදිහට R කාණ්ඩයේ දිග වැඩි වෙද්දී ආම්ලිකතාවය කියන එක අඩු වෙනවා. ඊට අපි යනවා විද්‍යුතතාවයේ වැඩි පරමාණු නැත්නම් හැලජන සම්බන්ධ විට ආම්ලිකතාවය වැඩි වේ. ඒ විද්‍යුතතාවය වැඩි වෙන විට ආම්ලිකතාවය වැඩි වීම වැඩිලු. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් හිතන්න මෙහෙම. දැන් මෙයා මෙහෙට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. ඒතර ආම්ලිකතාවය අඩු වෙනවා. හැබැයි අපි හිතමු ඔන්න ඔයිට වෙනුවට මෙතෙන්ට සෙට් වෙනවා හැලජනයකුත්. ඔය වගේ හැලජනයක් සෙට් වෙලා කරගන්න දෙයක් නැහැ. දැන් හැලජනයකුත් තියෙනවා. දැන් අපි ළමයි දන්නවා හැලජන කියන්නේ මොනවද? හැලජන කියන්නේ විදුලියතාවය වැඩි ප්‍රභේද. ඒවා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදීමේ හැකියාව වැඩි. ඒතරට තේරෙන්න ඕනේ මෙහෙට පොඩි සප් එකක් දෙනවා මෙයානේ. මෙහෙත් ඉලෙක්ට්‍රෝන ඇදීගෙන ඔක්කොම ඇදීගෙන යන්නේ එතකොට. OH බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදෙද්දී මොකද වෙන්නේ? OH බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදෙද්දී මෙහි ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒතකොට මීටත් වඩා ආම්ලිකතාවය වැඩි මෙතන ෆ්ලුවරින් වගේ හිටියනම් මොකද යාගේ විද්‍යුතතාවය තවදුරටත් වැඩිනේ. ඒතකොට විද්‍යුතතාවය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදීමේ හැකියාව වැඩි වෙනවා. ඇදීමේ හැකියාව වැඩි වෙනකොට මෙතන ද්‍රව්‍යතාවය වැඩි වෙනවා. ඒතකොට ආම්ලිකතාවය මොකද අපි කියනවා හැලජනයක් සම්බන්ධ වෙලා තියෙදී ආම්ලිකතාවය වැඩි වෙනවා. හැලජනයේ විද්‍යුතතාවය වැඩි වෙනකොට තවදුරටත් ආම්ලිකතාවය වැඩි වෙනවා කියලා. ඊට අමතරව අපි කියනවා හැලජනය R කාණ්ඩයට ආසන්න වන විට තවත් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථා දෙකක් හිතමු අපි. මේ වගේ අවස්ථා දෙකක්. හරිනේ? දැන් මෙන්න මේ අවස්ථාවේ Cl CH2 CH2 COH. මෙතන CH3 CH Cl COH. දැන් මොකේද ආම්ලිකතාවය වැඩි? මෙයා මෙහි ඉඳන් ඉලෙක්ට්‍රෝන අදින්නේ. මෙයා ළඟටම වෙලා ඉලෙක්ට්‍රෝන අදින්නේ. කාගේ ආම්ලිකතාවය වැඩි වෙන්නේ?
වැඩිපුර ද්‍රව්‍යතාවය වැඩි වෙන මෙයාගේ ආම්ලීයතාවය වැඩි වෙන මෙයාගේ මේ හයිඩ්‍රජන් ඉවත් කිරීම හැකියාව වැඩි මෙයාට. ආර් කාණ්ඩය දිග වෙනකොට වෙන කතාව. ආර් කාණ්ඩය දිග වැඩි වෙනකොට ඔය තමයි වෙන්නේ. හරිද? සෝරි මේ හැලජනේ ලඟ වෙනකොට ඔය තමයි වෙන්නේ. මොකද හැලජන් කියන්නේ විදුලියතාවය වැඩි කෙනෙක්. එයා ලඟ වෙන්න. ඒතකොට ඇදීමේ හැකියාව කියන එක වැඩි වෙනවා. හරිනේ?